යාළුවෙක් ඉන්නවා ඊශ්‍රායලේ. එයා තමයි අපිට කිව්වේ මේක ඉල්ලුමක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මම මේක බලලා යුරෝගේට් ආයතනයට ආවේ. මේ එයාලට ඒ රටේ ඒ වෘත්තීය කරගන්න අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් අඩු. ඒක තමයි අපේ ලංකාව වගේ රටක ඒ වගේ ශ්‍රමිකයන් ගෙනල්ලා ඒගොල්ලන්ව පුහුණු කරන එක ආරම්භ කරලා තියෙනවා. මේ තියෙන්නේ ඊශ්‍රායල් වල වැඩිම ඉල්ලුමක් තියෙන හැබැයි ලංකාවේ අපේ අතර ප්‍රසිද්ධ නැති වෘත්තියක්. ඒ තමයි ස්ටෝන් ක්ලැඩින්. ඒ කියන්නේ පතුරු ගල් ඇල්ලීම. ඉතින් යුරෝගේට් අපි තීරණය කරා මේ වෘත්තියට අදාළව ශ්‍රමිකයින් පුහුණු කරවන්න. ඔව් අපි දැන් අපේ පුහුණු උපදේශකවරියගෙන් මේ පිළිබඳව විස්තර අහලා බලමු. ඔව් මිස් ඇත්තටම මොකක්ද මේ ස්ටෝන් ක්ලැඩින් කියන්නේ? ඇත්තටම මේ ස්ටෝන් ක්ලැඩින් කියන වෘත්තීය ගොඩනැගිලි බිත්ති ෆිනිෂින් කරන එක ක්‍රමවේදයක්. දැන් අපේ ලංකාවේ වගේ රටක ගොඩනැගිල්ලක් හැදුවට පස්සේ ඒකේ ෆිනිෂින් කරන්න එක්කෝ පේන්ට් කරන වැඩ කරනවා. ඇත්තටම පේන්ට් කරනවායි කිව්වම බිත්තියක් අපරාධු කරලා, කොටි ඇදලා, පිලර් ඇදලා කස්ටමර්ගේ කැමැත්තට අනුව පේන්ට් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් බිත්තියක් හරි පොළවක් හරි අය ක්‍රමවේදයකට පුළුවන් ටයිල් අල්ලලා ෆිනිෂ් කරන්න. ඇත්තට මේ ක්‍රම දෙකටම වඩා සාර්ථකයි මේ ස්ටෝන් ක්ලැඩින් කියන මේ ටෙක්නික් එක. අනිත් ශේෂ්ත්‍ර වලට වඩා මේ ශේෂ්ත්‍රය ඉගෙන ගන්න එකේ තියෙන විශේෂත්වය මොකක්ද? ස්ටෝන් ක්ලැඩින් කියන එකේ විශේෂත්වය කියන්නේ ඊශ්‍රායලයේ වගේ රටක ස්ටෝන් ක්ලැඩින් මැටීරියල් එක තියනවා ලබා ගන්න පහසුයි. ඉතින් ඒගොල්ලෝ එයාලගේ රටේම තියෙන මේ පාෂාණය අරගෙන එයාලගේම නිෂ්පාදනයක් විදියට අරගෙන මේගොල්ලෝ මේ එයාලගේ ගොඩනැගිලි වල අලංකරණ කටයුතු වලට කියන්නේ නිවාවක් සඳහා තමයි භාවිතා කරන්නේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එයාලට ඒ රටේ ඒ වෘත්තීය කරගන්න අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් අඩු. ඒක තමයි අපේ ලංකාව වගේ රටක ඒ වගේ ශ්‍රමිකයන් ගෙනල්ලා ඒගොල්ලන්ව පුහුණු කරන එක ආරම්භ කරලා තියෙනවා. ඉතින් යුරෝගේට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර් වෙන අපේ ආයතනයත් අවශ්‍ය ඉල්ලුමට සරලව පරිදි සැපයුමක් හැදීමට සහ වර්තමානයේ සහ අනාගතයේ ඇතිවෙන මෙම තත්ත්වය සකස් කිරීමට තමයි අපි මේ යුරෝගේට් ආයතනයේ මේ පාඨමාලාව ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මිස් මේ ගල් අල්ලන්න නිශ්චිත හැඩයක් තියෙනවද? නිශ්චිත හැඩයක් කියන්නේ මෙහෙමයි. අපිට අපේ ඉදිකිරීම අවශ්‍යතාවය, ඒ කියන්නේ අපේ බිත්තිය රළු පෘෂ්ඨයක් විදිහට හදාගත්තට පස්සේ අපිට ඒ අවශ්‍යතාවය අනුව අපිට ස්ටෝන් ක්ලැඩින් එක කපා ගන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට කියන්නම්. මේ බලන්න මේක ත්‍රිකෝණාස්ත්‍රාකාර හැඩි ස්ටෝන් ක්ලැඩින්. අපිට මේකෙන් අදාළ බිත්තිය නිමා කරන්න පුළුවන්. ස්ටෝන් ක්ලැඩින් පටියක් විදිහට අරගෙන අපිට බිත්තිය නිමා කරන්න පුළුවන්. මේ වගේ විධිමත් හැඩයක් නැතිව ස්ටෝන් ක්ලැඩින් අරගෙන අපිට ඒක අවශ්‍ය විදිහට කපලා බිත්තිය ෆිනිෂ් කරගන්න පුළුවන්. ඇත්තටම මිස් අනිත් ශේෂ්ත්‍රات එක්ක බලනකොට මේ ශේෂ්ත්‍රයේ පොඩි පහසුවක් තියෙනව නේද? මේ ඉන්නේ අපිත් එක්ක මේ සතියේ ස්ටෝන් ක්ලැඩින් පුහුණුවට සම්බන්ධ වුණු ශිෂ්‍යෙක්. ඇත්තටම සර් ඔයාට මේ පුහුණුව ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මම වෘත්තිය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. මම ඊට කලින් මේක දැකලා නැහැ. මගේ යාළුවෙක් ඉන්නවා ඊශ්‍රායලේ. එයා තමයි අපිට කිව්වේ මේක ඉල්ලුමක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මම මේක බලලා යුරෝගේට් ආයතනයට ආවේ මේ පාඨමාලාව හදාගන්න. ඇත්තටම පහසුයි අනිත් ඒවාට මේක. බේසි ඉගෙන ගන්නත් පුළුවන්. ඔයාලා මම කරලා මේකට අයිදුම් කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් ඔයාලත් කැමති ඇති ඊශ්‍රායල් වල වැඩිම ඉල්ලුමක් තියෙන ස්ටෝන් ක්ලැඩින් මේ පුහුණු පාඨමාලාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම අපිට කෝල් එකක් දෙන්න. 0777යි 680යි 163. අපි ශ්‍රී ලාංකිකයින් වැඩිම පිරිසකට ඊශ්‍රායල් රැකියා පුහුණුව ලබා දෙන යුරෝගේට් ස්කිල් ට්‍රේනින් සෙන්ටර් කුරුණෑගල